සුරාජ් මාපා ඇයි විවාහ වෙන්නේ? විවාහයක් කියන ඔගොල්ලෝ ඔය දකින්න විදිය නෙමෙයි. මිනිස්සු විවාහ වෙන්නේ ගොඩක් වෙලාට විවාහ වෙන්න ඕනේ. විවාහය කියන වචනේම වෙනස්. සහකාරී කියන එකන වෙනස් කෙනෙක්. එයා යාළුවෙක් වෙනවා. එයාත් එක්ක ජීවිතේ හැමදාම ජීවත් වෙන්න. හැමදේම බෙදා ගන්න. ඕන ප්‍රශ්නයක් කියන්නේ එයා විතරයි. විශ්වාස වෙන්න. අපි ගොඩක් වෙලාට සහකාරී හොයාගන්නේ එයා තමයි හොඳම යාළුවා. විශ්වාස කරන්න පුළුවන් හොඳම කෙනා එයා. ඉතින් මේ විශ්වාසෙම ගොඩනගා ගන්න බැරි වුණොත් එතන විවාහයක් නැහැ. ඒ සහකාරී කියන කෙනා තෝරගන්නකොට කල්පනා කරන්න ඕනේ. හැමතැනම ඇවිදින්න පුළුවන් කමක් තියෙනවා. එයාත් එක්ක මං කැමති වෙනුනේ එයාගේ දේවල් එයා මගේ දේවල් වලට කැමති වෙනවා අපි දෙන්න අතර. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ ලයිෆ් එක. සම්බන්ධතාවය ඇතුලේ මාර දෙයක් තියෙනවා කියලා දැනෙන්නේ එතකොට. කලින් පරම්පරාවේ ආදරය කරන විදි දකින්න වෙනස්. දැන් පරම්පරාවල ආදරය කරන ෂෝයින් ඔෆ් එකක් තියෙනවා. මං කියන්නේ මේ කතා බහ නෙමෙයි ආදරය කියන්නේ. ආදරය කියන්නේ ෆීලිං එකක්. හැඟීම. ආදරයක් නැතුව විවාහ වෙන්න බෑ. ඒ ආදරේ හම්බුනේ නැත්නම් මම විවාහ වෙන්නේ නැහැ.